සුබ දවසක් වේවා මේ ඕපන් ලංකා YouTube channel එක තුලින් ඔබට ගෙන එන වත්මන් සත්‍ය වැඩසටහනයි. අද ඔබට වැඩසටහන ගෙන එන මම ඊෂා. ඕපන් ලංකා channel එක තුලින් අපි අද ඔබට කියන්න යන්නේ සුම්බුන් ගොඩක් බවට පත් වී ඇති විපක්ෂයකට එකතු වී රටට මොකක්ද වෙන්නේ කියලා නගන අඳෝනාවේ හේතුව සහ සත්‍ය කුමක්ද යන්නේ. මොකක්ද ඇත්තටම රටට දැන් වෙන්නේ කියා අසනවට වඩා මොකක්ද ඇත්තටම විපක්ෂයට වෙලා තින්නේ කියා ඇසීම කාලෝචිතයයි සිතේ. ඇත්තටම බැලුවොත් මේ කාලය යම් ආකාරයකට විපක්ෂයට හරි හැටි කියවා තේරුම් ගත නොහැකි සංක්‍රාන්තික කාලයක් යයිද විය හැකිය. ඒ නිසා ඔවුන්ගේ ඒ පටලැවිල්ල රට මතින් සහ වර්තමාන ආණ්ඩුව මතින් තියන්නට සැදුවද පොළොවේ පවතින යථාර්ථය නම් ඊට හාත්පසින්ම වෙනස්ය. දශක 7කටත් වැඩි කාලයක් වලව්වෙන් වලව්වට මාරු වුණ තට්ටුමාරු දේශපාලනය මේ වන විට අවසන් වී ඇත. ඇත්ත වශයෙන්ම කිව්වොත් රටේ ජනතාව මාරුවෙන් මාරුවට මැදමුලනට දුන් ඡන්දයත් සිරිකොටට දුන් ඡන්ද චාරිත්‍රයටත් මේ වන විට සම්පූර්ණයෙන් තිත තබා ඇත. එසේනම් ඇනිමේ අතිශය සුළුතරයක් පමණක් උදේ රෑ වැළපී වර්තමාන ආණ්ඩුවේ වැරදි හොයන්නේ. ආණ්ඩුව ගෙදර යවන්න සිහින දකින්නේ. රටේ වර්තමාන ආණ්ඩුව පත් කරන්න වැඩ කළ සහ අදටත් ආණ්ඩුව දිනුවෙන් පෙනී සිටින බහුතරයක් රටේ ජනතාව රැවටි මුලා වී ඇතයි කියා ඔවුන් hina වෙන්නේ. ඔවුන්ට අපහාස කරන්නේ, තර්ජනය කරන්නේ. ඇත්ත වශයෙන්ම මේ විපක්ෂයේ නියෝජනය කරන සුළුතරය ගැන හරියට සොයා බැලුවහොත් ඔවුන් වෙන කවුරුත් නොව මැදමුලනට හා සිරිකොතට අපමණ අගයක් දෙන්න ජාතක වෙච්ච වලව් පැවැත්ම නොමැතිව ඔවුන්ටද ආත්මයක් නොමැති අන්ත දූෂිත දේශපාලනුවන් ඔවුන්ගේ නෑදෑ හිත මිත්‍රයන් ඔවුන්ට සම්බන්ධ ජාවාරම්කාරයින් වංචනකයින් අන්ත දූෂිත රාජ්‍ය සහ ආරක්ෂක නිලධාරීන් සහ තමන්ගේ ඡන්දය සහ මනාපය කොන්දේසි විරහිතව වලව්වලට දීමට සැදී පැහැදී ඇති කිසි දිනක පුනරුත්ථාපනය කළ නොහැකි උපතින්ම වහල්ලුන්ගෙන් සමන්විත සුළුතරයක් ලෙස හුවා දැක්විය හැකිය. ඇත්තටම තිබුණු තට්ටුමාරු වලව් සෝදාපාලුව සමගින් ඔවුන් මේ දක්වා මාරුවෙන් මාරුවට රැකගෙන ආපු කම්බහොර අන්ත දූෂිත ආර්ථිකය කඩා වැටි අද ඔවුන්ට අහිමි වී ඇති දේවල් බොහෝය. ඉන් කීපයක් ගතහොත් මෙසේය. මන්ත්‍රී පගා නැවතී ඇත. යාන වාහන අපයෝජනය නැවතී ඇත. කොමිස් ගැනීමට නොහැක. ජාවාරම් නැවතී ඇත. වංචා දූෂණ නැවතී ඇත. බියපෘතිවලින් කප්පම් ගැනීම නැවතී ඇත. රජය ඇතුළෙම කළ ව්‍යාපාර හකුලාගෙන ඇත. ඒ ඔක්කොටම වඩා ඔවුන්ගේ ස්වාමීන් හට නීතිය ක්‍රියාත්මක වෙන්නට පටන්ගෙන හිරගෙවල් වල යකඩ කූරු පෙනෙන්නට පටන්ගෙන ඇත. ඒ වගේම මේ කම්බහොර අන්ත දුෂිත ආර්ථිකයකට පිං සිද්ධ වෙන්න ජීවත් වුණ ඒ ආර්ථිකයට ගොදුරු වී ඇති විපක්ෂය නියෝජනය කරන සුළුතර වහලුන්ටාද නොගෙවා ඉන්න බැංකු ණය ලැබෙන එක නැවතී ඇත. පින් අඩි, පින් බත් ලැබීම නැවතී ඇත. ලිංගික අල්ලස් දීම සහ ගැනීම නැවතී ඇත. රට සවාරි, රට අධ්‍යාපන ශිෂ්‍යත්ව නැවතී ඇත. රජයේ රැකියා නුසුදුසු ලෙස ලබා ගැනීම නැවතී ඇත. කම්බහොර ආර්ථිකයට ඍජුව සහ වක්‍රව ආධාර අනුබල සහ යටිතල පහසුකම් ලබා දී කෝටි ගණන් මුදල් ඉපයූ මාර්ග සියල්ලක්ම මේ වන විට ඇහිරී ගොස් ඇත. ඒ නිසා ඔවුන්ගේ මේ කඩාවැටීම අද කිඳිරිල්ලක් නොව හඬාවැටීමක් තත්වෙට පත්වී ඇත. අද මේ සුළුතරය එක කොටේ උඩ එකම වේදිකාව එකම විදිහට තට්ටු මාරු මැදමුලන සිරිකොත දේශපාලනයේ යාකර එකම හඬින් කියන්නේ වෙන කිසිවක් නොව රටේ ජනතාව පත් කළ ආණ්ඩුව අනිවාර්යෙන්ම ගෙදර යා යුතුයි කියාය. රට විනාශ වේගනෙනවා කියාය. එය ඔප්පු කිරීමට රටේ ජනතාව නොමග යැවීමට ඔවුන්ගේ ජඩ මාධ්‍ය අවභාවිත කර අදවන විට පට්ට පල්බුරු පුවත් මවා පෙන්වීම කරයි. ඔවුන් විසින් පවත්වාගෙන යන මඩ බලකා විසින් නිපදවන මඩ ප්‍රචාර එකාමෙන් එකට ෂෙයා කරයි. වර්තමාන රජය කරගෙන යන වැඩපිළිවෙල ඉතාමත් පහත් කොට විවේචනය කරයි. බොරු චෝදනා අවලාද ගොනු කරයි. මේ හැම උත්සාහයකින්ම ඔවුන් සිහින දකින්නේ ජනතාව පාරට ඇවිත් ගෝඨාභය එළවා වගේ අනුර කුමාර ඇතුළු ආණ්ඩුවද එළවා රනිල් වික්‍රමසිංහ වැනි අන්ත දූෂිත දේශපාලුවෙක් කුණු බක්කියේ සිට රැගෙන ඇවිත් රටේ පාලනය බාරදී නැවතත් පරණ පුරුදු විදිහටම
Tamange කම්බ හොර ආර්ථිකය පවත්වාගෙන යාමට හැකි වේයයි කියාය. එය හුදෙක් සිහිනයක් බව වැටහි ඇති මොලේ කලදක් හෝ ඇති මොවුන්ගෙන් සමහරක් මේ වන විටත් ක්‍රමක්‍රමයෙන් ඔවුන් කරගෙන මජර දේශපාලනයෙන් ඈත් වී වර්තමාන රජයේ වැඩපිළිවෙලට සහාය දීමට පටන්ගෙන ඇත. ජෙප්පන්ට කැටතියා බැන්න දේශපාලුවන් කිසිම වාසියක් නොලැබෙන බව දැනත් රජයේ හුඳම මාරන්න පටන්ගෙන ඇත. නිදාගෙන සිටි රාජ්‍ය ආරක්ෂක සේවයන්ද ක්‍රමක්‍රමයෙන් දූෂිත රාජ්‍ය ආරක්ෂක නිලධාරීන්ගෙන් මිදී හරි මගට ගමන් කරමින් සිටී. එහෙත් අවාසනාවකට ඔවුන් කිසිම විදිහකට පුනරුත්ථාපනය කළ නොහැකි ජාතකය, උපත, පැවැත්ම සහ අවසානය උරුම වී ඇති ලියා ඇති අතිශය සුළුතරයක් පමණක් අදටත් වර්තමාන ආණ්ඩුවටත් එහි ආධාරකරුවන්ටත් තමන්ට කළ හැකි උපරිමයෙන්ම මඩ සහ අවලාද කියමින් ඔහුන්ගේ අවසානයේ කරා හඬමින්, කෙඳිරිගාමින්, විලාපතියමින්, කෑගසමින් ගමන් කරමින් සිටී. එය ඔහුන්ගේ අවාසනාවට වඩා රටේ වාසනාවට වෙන දෙයක් බව අවසාන වශයෙන් කිව යුතුය. අපේ පැතුම රට ඉහළටම ඔසවා තැබීමය. එය අප ඔබ සැමගේම බලාපොරොත්තුව සහ අදිෂ්ඨානීය විය යුතුය. අපේ channelය නරඹන බුද්ධිමත් ඔබ සැමට සුබ දවසක් වේවා. මේ ඕපන් ලංකා YouTube channel එක තුලින් ඔබට ගෙන එන වත්මන් සත්‍ය වැඩසටහනයි. අපි තවත් මෙවැනිම සත්‍ය වැඩසටහනකින් හමු වෙමු. ඔබට සුබ දවසක්ම වේවා. මම ඊෂා.